අපි කතා කරමු මෘදුකාංග නිර්මාණය කරන විදිහ කාලයත් එක්ක කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ කියලා. ඉස්සර වගේ එක දිගට කේත පේලි දහස් ගණන් ලියනවා වෙනුවට අද අපි කරන්නේ හරියට ලෙගෝ කෑලි එකට සෙට් කරනවා වගේ වැඩක්. කලින් හදලා තියෙන ස්වාධීන කොටස් එකතු කරලා ලොකු දෙයක් නිර්මාණය කරන එක. ඉතින් අපි බලමු මේ ඇත්තටම පුදුම සහගත ගමන කොහොමද සිද්ධ වුනේ කියලා. හොඳයි. අපි මේ ගමන පියවරෙන් පියවර යමු. මුලින්ම අපි බලමු මේ හැමදේම පටන් ගත්ත තැන, ඒ කියන්නේ පරණ ක්‍රමයේ තිබුණ අභියෝග මොනවද කියලා. ඊට පස්සේ සංරචක කියන මේ විප්ලවීය අදහස ආපු හැටිත්, ඒවා එකිනෙකට කතා කරන විදිය වෙනස් වුණ හැටිත් අපි හොයලා බලමු. අවසානයේත් අපි එනවා අද කාලේ ගොඩක් ප්‍රචලිත මයික්‍රෝ සර්විස් කියන නූතන සැලැස්මට. හරි. අපි මුලටම යමු. මේ හැමදේම පටන් ගත්ත තැනට. පරිගණක දෙකක් එකිනෙකට කෙලින්ම කතා කරවන්න. හැම පොඩි විධානයක්ම හැම පියවරක්ම අතින් ලියන්න සිද්ධ වුණු කාලෙට. මේ තමයි පැරණි ක්‍රමය. හිතන්නකො හරියට පරණ තාලේ දුරකථන ඇමතුමක් ගන්නවා වගේ. රිසීවරය ගන්න ඕන, අංකය කරකවන්න ඕන, එහා පැත්තෙන් කවුරු හරි උත්තර දෙනකල් බලාගෙන ඉන්න ඕන, කතා කරන්න ඕන, ඊට පස්සේ හරියටම ලයින් එක විසන්ධි කරන්නත් ඕන. මේ හැම පොඩි පියවරක්ම ක්‍රමලේඛකයා කේතේන ලියන්න ඕන. එක තැනක පොඩි දෙයක් වැරදුනොත් මුළු සම්බන්ධතාවයම බිඳ වැටෙනවා. මේ තියෙන්නේ ඒ ක්‍රියාවලියේ ඇත්තම කේතය. බලන්න ඒකේ තියෙන සංකීර්ණ බව. හැම පොඩි දෙයක්ම හැම විධානයක්ම ක්‍රමලේඛකයාගේ වගකීමක්. මේක හරියට යන්ත්‍රයක හැම බෝල්ට් එකක්ම අතින් හයි කරනවා වගේ වැඩක්. හරිම වෙහෙස කරයි, ඒ වගේම වරදින්න තියෙන ඉඩත් හුඟක් වැඩි. එලින් මේ වගේ හැම දෙයක්ම අතින් කරන ක්‍රමයක් හරිම සංකීර්ණයි. ඒ වගේම ටිකක් භයානකයි. මොකද එක තැනක වරදක් වුණොත් මුළු පද්ධතියම නතර වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලුවට විසඳුමක් විදියට මෘදුකාංග ලෝකයේ ලොකු පෙරලියක් ඇති කරපු අලුත් අදහසක් ඉස්මතු වුණා. මේ වෙනස හරියට මෙහෙමයි. හිතන්නකෝ ගෙයක් හදන්න අමු ප්ලාස්ටික් කුඩු පාවිච්චි කරනවා වෙනුවට කලින් හදපු ලෙගෝ කෑලි වගේ සම්මත ගොඩනැගිලි කොටස් පාවිච්චි කරනවා කියලා. වැඩේ කොච්චර ලේසිද, වේගවත්ද, ඒ වගේම ශක්තිමත්ද? මෘදුකාංග ලෝකයේ තුනේ අන්න ඒ වගේ දෙයක්. මෙන්න මේ වෙලාවේදී තමයි අපේ කතාවේ වීරියා කරලියට එන්නේ. ඒ තමයි මෘදුකාංග සංරචකය කියන සංකල්පය. මේ සරල නමුත් අතිශයින්ම ප්‍රබල අදහස මෘදුකාංග හදන විදිය සදහටම වෙනස් කළා. ඉතින් ඇයි මේ සංරචක මෙච්චර බලවත්? ඇත්තකම ප්‍රධාන හේතු 4ක් තියෙනවා. එකක් ඒවා ස්වාධීනයි. ඒ කියන්නේ එකක් වෙනස් කරාට අනිත්‍යවට බලපෑමක් වෙන්නේ නැහැ. දෙක ඒවට තියෙනවා පැහැදිලි සම්බන්ධක. හරියට ප්ලග් එකක් සොකට් එකට ගහනවා වගේ. වැදගත්ම දේවල් දෙක තමයි ඒව නැවත නැවත පාවිච්චි කරන්නත් එකක් වෙනුවට තව එකක් ලේසියෙන්ම දාන්නත් පුණුවන් වීම. හරියට කැඩුණු ලෙගෝ කෑල්ලක් අයින් කරලා අලුත් එකක් දානවා වගේ. හරිම සරලයි. හරි. දැන් අපිට මේ බලවත් ගොඩනැගිලි කොටස්, ඒ කියන්නේ සංරචක තියෙනවා. ඊළඟට එන ප්‍රශ්නය තමයි කොහොමද මේවා එකිනෙකට කාර්යක්ෂමව කතා කරන්නේ? පරණ ක්‍රමයට දිගටම ප්‍රශ්න අහනවා වෙනුවට වඩාත් බුද්ධිමත් ක්‍රමයක් අවශ්‍ය වුණා. මේකෙන් පෙන්වන්නේ අන්න ඒ බුද්ධිමත් ක්‍රමයයි. වම් පැත්තේ තියෙන්නේ පරණ ක්‍රමය. අපි කියනවා බෝලින් කියලා. ඒක හරියට පොඩි ළමයෙක් ගමනක් යද්දී තාම නැද්ද කියලා දිගටම අහනවා වගේ වැඩක්. දකුණු පැත්තේ තියෙන්නේ අලුත් කාර්යක්ෂම ක්‍රමය. ඉවෙන්ට් නොටිෆිකේෂන්. ඒක හරියට ගමනාන්තයට ආවම මම කතා කරන්නම් කියලා කියනවා වගේ. බලන්නකෝ සම්පත් කොච්චර ඉතිරියක්ද කියලා. මේ බලන්න එක ක්‍රියාත්මක වෙන හැටි. මෙතන තියෙන උෂ්ණත්ව සංවේදකය උෂ්ණත්වයේ කීයද කියලා කවුරු හරි අහනකල් බලාගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට උෂ්ණත්වය වෙනස් වුණු ගමන්ම ඒ ගැන දැනගන්න බලාගෙන ඉන්න හැම පද්ධතියකටම ඒක ඇලර්ට් එකක් යවනවා. අන්න ඒ පද්ධති තමයි සවන් දෙන්නන්. එහෙම නැත්නම් ලිස්නර්ස් කියලා කියන්නේ. හොඳයි. දැන් අපිට මේ බලවත් සිදුවීම් මත පදනම් වූ සංරචක තියෙනවා. ඉතින් අපි කොහොමද මේවා එකතු කරලා මීට වඩා ලොකු දෙයක්, සම්පූර්ණ ක්‍රියාවලියක් හදන්නේ? මේ තියෙන්නේ ඒ අලුත් ක්‍රමය. මේක පියවරෙන් පියවර ලියපු කේතයක් නෙවෙයි. මේක හරියට ගෘහ නිර්මාණ ශිල්පියෙක් අඳින සැලස්මක්, බ්ලූප්‍රින්ට් එකක් වගේ. මේකෙන් කියවෙන්නේ ඕඩර් එකක් ආවම මුලින්ම ප්‍රයිසිං සංරචකයට යවන්න, එතනින් එන උත්තරය ෂිපිං සංරචකයට යවන්න, ඊට පස්සේ ආදී වශයෙන් සංරචක ටික එකට වැඩ කරන්න ඕනේ පිරිවල විතරයි. කේතය ලියන්නේ නැහැ. සංරචක වයර් කරනවා විතරයි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ මානසිකත්වයේ වෙනස. ක්‍රමලේඛකයන් තවදුරටත් ගඩොල් බඳින අය වගේ නෙවෙයි, ඔවුන් මුළු ගොඩනැගිල්ලම සැලසුම් කරන ගෘහ නිර්මාණ ශිල්පීන් බවට පත් වුණා. ඔවුන්ගේ ඉලක්කය වුණේ කේතපෙළි ලිවීම නෙමෙයි, සේවාවන් එකිනෙකට සම්බන්ධ කරලා වැඩ කරන පද්ධතියක් හදන එක.
මේ පරිණාමීය ගමන අපිව අද කාලේ මහා පරිමාණ යෙදුම් සඳහා භාවිතා කරන ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශෛලිය වෙත ගෙන එනවා. මේ තමයි අද දවසේ ප්‍රමිතිය මයික්‍රෝසර්විස් ගෘහ නිර්මාණ ශිල්පය. මෙතන තියෙන හැම කොටසක්ම භාණ්ඩ තොග, ගිණුම්කරණය, නැවගත කිරීම වෙනමම ස්වාධීන කුඩා මුදුකාංගයක්. ඒ කියන්නේ එක මයික්‍රෝසර්විස් එකක්. ඒ එකක් Tamanගේ කාර්ය විතර කුපරිමෙන් කරනවා. මේකේ තියෙන ලොකුම වාසිය තමයි shipping කොටසේ ප්‍රශ්නක් ආවොත් මුළු පද්ධතියම නතර වෙන්නේ නැතුව ඒ කොටස විතරක් හදන්න පුළුවන් වීම. ඉතින් ඇයි මේ ක්‍රමය මෙච්චර වටින්නේ? මොකද මේ විදියට පද්ධති නිර්මාණය කළාම ඒවා වඩාත් ශක්තිමත් වෙනවා. එක කොටසක් බිඳ වැටුණත් අනිත් ඒවා දිගටම වැඩ. ඒ වගේම යම් දෝෂයක් හදාගන්න හෝ අලුත් අංගයක් එකතු කරන්න ඕන වුණාම මුළු යෙදුමම වෙනස් කරන්න නැතුව අදාළ කුඩා සේවව විතරක් වෙනස් කරන්න පුළුවන්. ඒකෙන් කාලයයි මුදලයි දෙකම විශාල වශයෙන් ඉතිරි වෙනවා. ඉතින් අවසානයේදී මේ තමයි මුළු කතාවේම සාරාංශය. අපි හැම දෙයක්ම මුලින් ඉඳන් කේත කරන අවුල්සගත තැනක ඉඳන් කලින් හදපු බලවත් සේවාවන් එකිනෙකට සම්බන්ධ කරන පිළිවෙලකට වැඩ කරන ගෘහ නිර්මාණ ශිල්පින් බවට පත් වුණා. මේක අපිට අවසාන සිතුවිල්ලක් ඉතිරි කරනවා. තාක්ෂණය දවසින් දවස අලුත් වෙද්දී අපි ඩිජිටල් ලෝකීය ගොඩනගන ආකාරය වෙනස් කරන ඊළඟ විප්ලවී සංකල්පය මොකක් වේද?